හරි අපි ඊළඟ උච්චාරණ නීති ගැන කතා කරමු. හරි එතකොට හල් අකුරු ආදේශ කිරීම. කොරියානු භාෂාවේ වචන කියවනකොට අපිට ඉතාමත් වැදගත් වෙන උච්චාරණ නීති කීපයක් තමයි දැන් මේ කතා කරන්න යන්නේ. අපි දැනගෙන ඉන්න ඕනේ අත්‍යවශ්‍යම උච්චාරණ නීති තමයි දැන් කතා කරන්නේ. හරි හල් අකුරු ආදේශ කිරීම. නැත්නම් අපි මේකට කියනවා ශබ්ද එකතු කිරීම කියලාත් කියනවා. එතකොට අපි මේ කොටසේදී ඉගෙන ගන්නේ කොරියානු භාෂාවේ තියෙන වචන අපි නිවැරදිව හරි පිළිවෙලට උච්චාරණය කරන විදිහ තමයි මෙතනදී ඉගෙන ගන්නෙ. හරි එතකොට අපි බලමු පළමු අවස්ථාව මොකක්ද කියලා මුලින්ම. හරි මෙතන බලන්න ඔයාලට මෙතන වචනයක් පේනවා. මේ වචනේ කොහොමද තියෙන්නේ? මේ වචනේ මුලින්ම අපි තියෙන විදිහට කියවලා බලමු කොහොමද තියෙන්නේ? මයන්නත් එක්ක ඔයන්න. එතකොට මෝ ඊට පස්සේ අල් කයන්න තියෙනවා. මොක් කියලා එතන ශබ්ද වෙනවා. එතකොට මොක් ඊළඟට තියෙනවා ඕ යෝ. එතකොට වචනේ කොහොමද තියෙන්නේ? මොක්කෝයෝ කියලා තමයි තියෙන්නේ. මොක්කෝයෝ. වචනේ තියෙන්නේ කොහොමද? මොක්කෝයෝ කියලා තමයි තියෙන්නේ. හැබැයි අපි මේ වචනේ මොක්කෝයෝ කියලා කියවුවොත් එහෙම වැරදි. අපි මේ වචනේ මොක්කෝයෝ කියලා කියවන්නේ නැහැ. එතකොට මෙතන බලන්න මෙතන මුලින්ම මේ යට හල් අකුරක් තියෙනවා. යට හල් අකුරක් තිබිලා ඊට පස්සේ තියෙන්නේ මොකක්ද බලන්න මෙතන පළවෙනි අකුරේ මේ යට හල් අකුරක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මේ සරේක ශබ්දයක් තමයි තියෙන්නේ. මෙතන අකුරක් යට එක ව්‍යංජනයක්. මේ පළවෙනි අවස්ථාව අපි කතා කරන්නේ මේ අකුරක් යට එක ව්‍යංජනයක් හල් අකුර තියෙන විදිහට තියෙන අවස්ථාව ගැන තමයි මුලින්ම අපි කතා කරන්නේ. මෙතන බලන්න එක ව්‍යංජනයක් හල් අකුර විදිහට තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද බලන්න? මෙතන තියෙන්නේ සරේක ශබ්දයක් තමයි තියෙන්නේ. සරේක ශබ්දයක්. එතකොට මෙතන සර ශබ්දයක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ ශබ්දයක් නැති ව්‍යංජනයත් එක්කනේ තියෙන්නේ. එතකොට පළවෙනි අවස්ථාව තමයි මෙන්න මේ විදිහට අකුරක් යට එක ව්‍යංජනයක් හල් අකුර විදිහට තිබිලා ඊට පස්සේ අකුර කියන්නේ මෙන්න මේ අකුර ගැනනේ කියන්නේ. ඊට පස්සේ අකුර සරේක ශබ්දයක් නම් අපි කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ යට තියෙන හල් අකුර තියෙනවානේ. මෙතන තියෙන හල් අකුර අපි මේ ශබ්දයක් නැති ව්‍යංජනේ තියෙන තැන ඒ කියන්නේ සර ශබ්දෙට එකතු කරලා තමයි උච්චාරණය කරන්න ඕනේ. එතකොට අපි එතන තියෙනවා කියලා හිතාගෙන තමයි උච්චාරණය කරන්න ඕනේ. එතකොට වචනේ තියෙන්නේ මේ විදිහට. වචනේ තියෙන්නේ කොහොමද? මොක්කෝයෝ කියලා. හැබැයි අපි මේක කියවන්න ඕනේ කොහොමද? වචනේ කියවන්න ඕනේ මේ මෙතන තියෙනවා මන් දාලා මොගෝයෝ කියලා තමයි ශබ්ද වෙන්නේ. එතකොට මේ මෙතන තියෙන හල් අකුර මේ අකුරට පළවෙනි අකුරට යටින් තිබ්බ හල් අකුර අපි ඉස්සරහට ගෙනහිල්ලා තමයි උච්චාරණය කරන්නේ. එතකොට කොහොමද ශබ්ද කරන්නේ වචනේ? මොගෝයෝ. යට තියෙද්දි හල් අකුර වුණාට උඩට යනකොට වලට මතකද ඒක කයන්න අපි ගයන්නේ ශබ්දෙන් ශබ්ද කරන්නේ. එතකොට කොහොමද ඒක ශබ්ද වෙන්නේ? ගයන්නත් එක්ක ඔයන්න නම් ගෝ කියලා තමයි උච්චාරණය වෙන්නේ. එතකොට වචනේ තියෙන්නේ කොහොමද? මොක්කෝයෝ කියලා. හැබැයි වචනේ අපිට උච්චාරණය ඇහෙන්නේ කියවනවා ඇහෙන්නේ කොහොමද අපිට මොගෝයෝ කියලා තමයි වචනේ ඇහෙන්නේ. හැබැයි අපි වචනේ ලියනකොට අපි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මේ විදිහට. අපි වචනේ ලියනකොට ලියන්න ඕනේ මේ විදිහට. අපි කියවනකොට විතරයි අපි මේ විදිහට කියවන්න ඕනේ. අපි කොයිම වෙලාවකද ලියද්දි අපි මේ වචනේ කියවන විදිහට ලියන්න. එහෙම ලිව්වොත් එහෙම වැරදි. මේ අපිට ඇහෙන විදිහ විතරයි. ඒතර වචනේ උච්චාරණය ලියද්දි කොරියන්ද මේ විදිහට කොටු වරහණක් ඇතුලේ තමයි උච්චාරණය ලියන්නේ. එතකොට කොහොමද පළවෙනි අවස්ථාව මොකක්ද ඔයාලා මතක තියාගන්න ඕනේ. කොරියන් වචන කියවීමේදී හල් අකුරක් යෙදී. කොරියන් වචන කියවීමේදී හල් අකුරක් යෙදී ඊට පසුව සරේක ශබ්දයක් ඇති සෑම විටම ශබ්දයක් නැති ව්‍යංජනය වෙනුවට. ඒ කියන්නේ මෙතන සර ශබ්ද තියෙන. එතකොට එතන ශබ්දයක් නැති ව්‍යංජනයනේ අනිවාර්යෙන් තියෙන. එතකොට ශබ්දයක් නැති ව්‍යංජනය වෙනුවට කලින් අකුරේ හල් අකුර ලෙස යෙදුණු ව්‍යංජනය. කලින් අකුරේ හල් අකුරු ලෙස යෙදුණු ව්‍යංජනය ඇතැයි සිතා ශබ්ද කිරීම සිදුවේ. හරි. එතකොට දැන් ඔයාලට මේ මෙතන මේ වාක්‍යෙම කටපාඩම් කරන්න දෙයක් නැහැ. කෙටියෙන් මතක තියාගන්න හල් අකුරක් තිබිලා ඊට පස්සේ ශබ්දයක් නැති ව්‍යංජනය තිබ්බොත් අපි හැම වෙලේම සරේක ශබ්දයක් තිබ්බොත් මොකද කරන්න ඕනේ? ඒ හල් අකුර අපි ඉස්සරහට ගෙනහිල්ලා තමයි කියවන්න ඕනේ. කියන්නේ ඉස්සරහා සර ශබ්දයට එකතු කරලා තමයි උච්චාරණය කරන්න ඕනේ. එතන තියෙනවා කියලා හිතාගෙන උච්චාරණය කරන්න ඕනේ. අපි මුලින්ම මෙහෙම කියවද්දි කියවන්න හුරු වෙද්දි මෙහෙම ලියලිය හුරු වුණාට අපි හැම වෙලෙම මෙහෙම වචන ලියලිය කියවන්නේ නැහනේ. එතකොට අපිට මේක කියවද්දි නිතර කියවද්දි ඔක හුරු වෙනවා. හරිද? එතකොට මේ පළවෙනි අවස්ථාව. එතකොට මේ එක අකුරක් යට එක ව්‍යංජනයක් හල් අකුරක් විදිහට තියෙනකොට මොකද්ද කරන්න ඕනේ? හල් අකුර විදිහට තිබිලා ඊට පස්සේ මේ විදිහට මෙහෙම සරේක ශබ්දයක් තිබ්බොත් අපි හල් අකුර ඉස්සරහට ගෙනහිල්ලා තමයි උච්චාරණය කරන්න ඕනේ.
හරි ඊට පස්සේ ඊළඟට අපි බලමු දැන් ඔය වගේ හල් ලකුණු නෙමෙයි. හරි මේකේ තව ඊළඟට අපි ඊළඟ කොටසට යන්න කලින් තව වචන ටිකක් බලමු. හරි ඊළඟට මේ වචනේත් බලන්න මෙතන තියෙන්නේ කොහොමද? පප්ල් කියලා තමයි තියෙන වචනේ තියෙන්නේ කොහොමද? පප්ල් කියලා තියෙන්නේ. එතකොට අපි මේක මෙහෙම කියවන්න. එතකොට මෙතන තියෙන මේ යට තියෙන අල්පයන් මොකද වෙන්න ඕනේ? යට තියෙන අල්පයන් මෙතෙන්ට ගෙනihin තමයි උච්චාරණය කරන්න ඕනේ. එතකොට කොහොමද උච්චාරණය වෙන්නේ බලන්න මේ වචනේ පහළ දාලා තියෙනවා කියවන්න. පබල් පබල් කියලා තමයි උච්චාරණය වෙන්නේ. මෙතන අල්පයන් වුණාට මෙතෙන්ට යද්දී ඒක බ වෙනවා. පයන්න බයන්නටනේ ශබ්ද වෙන්නේ. ඒතර කොහොමද උච්චාරණය වෙන්නේ? පබල් කියලා තමයි උච්චාරණය වෙන්නේ. පබල්. හරි මේ වචනේත් දැන් බලන්න මේ හැම වෙලේම එහෙම වෙන්නේ. දැන් මෙතන නයන්න තිබ්බලා දැන් මෙතෙන්ට කොයිම වෙලාවකවත් මෙහෙම යන්නේ නැහැ. එහෙම යන්නේ මෙතන ශබ්දයක් නැති. ඒ කියන්නේ බිඳුව සරේක ශබ්දයක් විතර තිබ්බොත් විතරයි අපි ඉස්සරහට ගෙනilla උච්චාරණය කරන්නේ හැම වෙලාවෙම. ඉස්සරහට ගෙනිහිල්ලා අපි උච්චාරණය කරන්නේ ව්‍යංජන හල් ලකුරු. හරි එතකොට බලන්න මෙතන නම් මේ හල් ලකුර මෙතෙන්ට ඉස්සරහට යන්න ඕනේ. එතකොට කොහොමද මේ වචනේ කියවෙන්නේ? හන් ගු ගෝ කියලා තමයි එතකොට ශබ්ද වෙන්නේ. මෙතන තියෙන අල්ක යන්න මෙතන ඉස්සරහට යන්න ඕනේ. එතකොට කොහොමද එතන ශබ්ද වෙන්නේ? ගෝ කියලා තමයි ශබ්ද වෙන්නේ. එතකොට වචනේ කියවෙන්නේ කොහොමද? හන්ගු ගෝ. හන්ගු ගෝ කියලා තමයි උච්චාරණය වෙන්නේ. හරි ඒ විදිහට එතකොට ඔයාලට මම වචන ටිකක් දීලා තියෙනවා. මේ වචනත් ඔයාලා එතකොට මේ විදිහට කියවලා බලන්න. එතකොට බලන්න මේ වචනේ කොහොමද කියවෙන්නේ? තත්තායෝ කියලානේ තියෙන්නේ. තත්තායෝ. තත්තායෝ කියලා එතකොට උච්චාරණය කරන්නේ කොහොමද වචනේ උච්චාරණය වෙන්නේ? තදායෝ. තදායෝ කියලා තමයි උච්චාරණය වෙන්නේ. එතකොට ඊළඟ වචනේත් බලන්න මෙතන තියෙන අල්ලා යන්න. මෙතන ඉස්සරහට යන්න ඕනේ. එතකොට කොහොමද ශබ්ද වෙන්නේ? යෝ රෝ යෝ. එතකොට යෝරෝයෝ කියලා තමයි උච්චාරණය වෙන්නේ. කොහොමද උච්චාරණය වෙන්නේ? ඔයාලා මෙහෙම හුරු වෙනකන් ලියලා කියවන්න. එතකොට කොහොමද ශබ්ද වෙන්නේ? යොරෝයෝ කියලා තමයි ශබ්ද වෙන්නේ. එතකොට මෙතන ල් වුණාට මෙතන ල් හල් ලකුරු වුණාට ඉස්සරහට යනකොට මෙතන ඔයාලට මතකයිනේ ලයන් අපි මැද තියෙනකොට ශබ්ද කරන්නේ කොහොමද? රයන්නට තමයි ශබ්ද කරන්න ඕනේ. එතකොට වචනේ කියවෙන්නේ කොහොමද? යොරෝයෝ කියලා තමයි උච්චාරණය වෙන්නේ. යොරෝයෝ. ඊළඟ වචනෙත් කියවලා බලන්න කොහොමද ශබ්ද වෙන්නේ? ඉප්පෝයෝ කියලා තියෙන්නේ. එතකොට කොහොමද කියවන්නේ? ඉබෝයෝ 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 කියලා තමයි ශබ්ද වෙන්නේ. ඊළඟ වචනෙත් බලන්න චත්තායෝ කියලා තියෙන්නේ. චත් ආයෝ. එතකොට කියවන්න ඕනේ කොහොමද වචනේ? චජායෝ චජායෝ. එතකොට මෙතනත් අපි මේ හල් ලකුර මෙතන ඉස්සරහට ගෙනියන්න ඕනේ. එතකොට ඒක ජයන්නටනේ ශබ්ද වෙන්නේ. එතකොට චජායෝ චජායෝ කියලා තමයි උච්චාරණය වෙන්නේ. චජායෝ. ඊළඟ වචනෙත් බලන්න ඊ ර මි. එතකොට මේ මයන්න මෙතෙන්ට ගිහිල්ලා යන්නත් එක්ක එකතු වෙලා කොහොමද ශබ්ද වෙන්නේ? මී වෙනවා. එතකොට ඉරමි. ඉරමි. මේකත් බලන්න චිප් ඒ කියලා තියෙන්නේ. එතකොට කොහොමද කියන්න ඕනේ? චිබේ. චිබේ කියලා තමයි උච්චාරණය වෙන්නේ. චිබේ. චිබේ. ඊළඟ වචනෙත් බලන්න මොකක්ද තියෙන්නේ? හරාපෝචි. හරාපෝචි. එතකොට හල් අබෝචි කියලා තියෙන්නේ. එතකොට කියවන්නේ කොහොමද මේක? හරාපෝචි. හැබැයි අපි ලියන්න ඕනේ කොහොමද? මේ තියෙන විදියට හල් අබෝචි කියලා තමයි ලියන්නේ. හැබැයි කියවන්නේ කොහොමද? හරාපෝචි කියලා තමයි කියවන්න ඕනේ. හරාපෝචි. ඊළඟ වචනෙත් බලන්න සරායෝ. සරායෝ. ඊළඟ වචනේ චම්මුනල්. එතකොට මේ නයන්න මෙතෙන්ට යන්න ඕනේ. එතකොට කොහොමද ශබ්ද වෙන්නේ? චම්මුනල් කියලා තමයි ශබ්ද වෙන්නේ. චම්මුනල්. හරි. එතකොට හල් අකුරු ආදේශ කිරීමේ පළවෙනි අවස්ථාව. එතකොට ඔයාලා මෙතන මතක තියාගන්න අකුරක් යට එක ව්‍යංජනයක් හල් අකුරු විදියට තිබිලා ඊට පස්සේ සරේක ශබ්දයක් තිබ්බොත් මොකද කරන්න ඕනේ? මේ හල් අකුර අපි ඉස්සරහට ගෙනිහිල්ලා තමයි උච්චාරණය කරන්න ඕනේ. ශබ්දයක් නැති ව්‍යංජනේ තියෙන තැන තියෙනවා කියලා හිතාගෙන තමයි උච්චාරණය කරන්න ඕනේ. හරි ඊළඟට අපි බලමු දෙවෙනි අවස්ථාව. හරි එතකොට අපි හල් අකුරු ඉගෙන ඔයාලට මතක ඇති දැන් ඔය එක ව්‍යංජනයක් විතරක් නෙමෙයි තව හල් අකුරු තියෙනවා කොරියන් වල. එතකොට මේ විදිහට මෙතන නම් බලන්න මේ එක සමාන ව්‍යංජන දෙකක් හල් අකුරු විදිහට තියෙන අවස්ථාවනේ මේ තියෙන්නේ. අකුරක් යට එක සමාන ව්‍යංජන දෙකක්. එතකොට එක සමාන ව්‍යංජන වලින් නම් මතක නේද ඔයාලට ගන්නවා සංයුක්ත ව්‍යංජන වලින් අපි හල් අකුරු විදිහට පාවිච්චි කරන්නේ මේ ක් එකයි ස් එකයි කයන දෙකයි සයන දෙකයි විතරයි සංයුක්ත හල් අකුරු වලින් අපේ සංයුක්ත ව්‍යංජන වලින් හල් අකුරු විදිහට පාවිච්චි කරන්නේ. හරි එතකොට මේ වචන ටිකත් බලන්න මෙතන කොහොමද වෙන්නේ? එතකොට අපි අර එකක් තියෙද්දි එක ව්‍යංජනේ ඉස්සරහට ගෙනිච්චනේ. එතකොට එක සමාන ව්‍යංජන දෙකක් තියෙනකොටත් කරන්න ඕනේ ඒ ව්‍යංජන දෙකම අපි ඉස්සරහට ගෙනිහිල්ලා තමයි ශබ්ද කරන්න ඕනේ. එතකොට මේකෙත් බලන්න වචනේ තියෙන්නේ කොහොමද? ඉත් ඕයෝ කියලානේ තියෙන්නේ. ඔයාලට මතක ඇති මේ සයන්නේ හල් ශබ්ද නම් මොකද්ද? තයන්නේ හල් ශබ්දය අල් තයන්නනේ.
එතකොට කොහොමද අපි ඒක ශබ්ද කරන්නේ? වචනේ තියෙන්නේ ඉත්තෝයෝ කියලා තියෙන්නේ. හැබැයි අපි මේක කියවන්න ඕනේ කොහොමද? කියවන්නේ එතකොට මේ සයනු දෙක සංයුක්ත ව්‍යංජනේ මේ ඉස්සරහට යනවනේ. එතකොට ශබ්ද වෙන්නේ කොහොමද? ඊ ඊට මේ අකුර ශබ්ද වෙන්නේ ඉස්සෝ කියන ශබ්දෙටනේ. එතකොට ඉස්සෝයෝ. ඉස්සෝයෝ කියලා තමයි උච්චාරණය වෙන්නේ. ඉස්සෝයෝ. හරි මේකෙත් බලන්න මේ කයනු දෙකම ඉස්සරහට යන්න ඕනේ. එතකොට කොහොමද ශබ්ද වෙන්නේ? මෙතන ශබ්ද වෙන්නේ ආ කියලානේ. කා. කා කියලා ශබ්ද වෙන්නේ. එතකොට කොහොමද ශබ්ද වෙන්නේ? කක්කායෝ. කක්කායෝ කියලා තමයි උච්චාරණය වෙන්නේ. කක්කායෝ. ඊළඟ වචනෙත් බලන්න. මේකෙත් මේ කයන දෙක මෙතෙන්ට යන්න ඕනේ. එතකොට කොහොමද ශබ්ද වෙන්නේ? තක්කායෝ. තක්කායෝ කියලා තමයි ශබ්ද වෙන්නේ. අද එතකොට ඔයාලට මේ අකුරු කියවන්න අමාරු නම් මේ විදිහට බලන්න මේ සංයුක්ත ව්‍යංජන කියවද්දි මේ අපි කයන්නත් එක්ක අයන්න ශබ්ද කරන්නේ කොහොමද? කයන්නත් එක්ක අපි අයන්න ශබ්ද කරන්නේ කා කියලානේ. එතකොට ඒකටම හල් ශබ්ද බර කරලා එතන ශබ්ද කරන්න. කා කා ඒ විදිහට එතකොට අර හල් අකුර බර කරලා ඉස්සරහට ශබ්ද කරන්න. එතකොට ඒ අකුරු සංයුක්ත ව්‍යංජන කියවන්න ලේසියි කෙරවලේ අකුර බලලා ඒකෙන්ම හල් ශබ්ද බර කරලා උච්චාරණය කරන්න. එතකොට කායෝ. එතකොට තක්කායෝ කියලා තමයි ශබ්ද වෙන්නේ. එතකොට මෙතන මතක තියාගන්න අකුරක් යට එක සමාන ව්‍යංජන දෙකක් හල් අකුර විදිහට යෙදෙනකොට මොකද්ද කරන්න ඕනේ? ඒ එක සමාන ව්‍යංජන දෙකම ඒ ව්‍යංජන දෙකම ශබ්දයක් නැති ව්‍යංජනයට එකතු කරලා තමයි අපි උච්චාරණය කරන්නේ. හරි ඒ විදිහට බලන්න එතකොට මේ වචන ටිකත් හරි එතකොට මේ වචනේ නම් බලන්න ඔය පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව දෙකම තියෙනවා. දැන් මෙතන මේ සයන්න මෙතෙන්ට යන්න ඕනේ. මේ සයනු දෙකම මේ ශබ්දයක් නැති ව්‍යංජනයට එකතු වෙන්න ඕනේ. එතකොට බලන්න කොහොමද වචනේ කියවෙන්නේ කියලා. මා එසේ සයන්න මෙතන යන්නත් එක්ක එකතු වෙනවනේ. එතකොට ශී කියලා ශබ්ද වෙන. එතකොට මාෂී එසේ මේ සයනු දෙකම මෙතෙන්ට යනවා. එතකොට සෝ කියලා නේද ශබ්ද වෙන්න ඕනේ. එතකොට මාෂිසෝ යෝ මාෂිසෝයෝ කියලා තමයි උච්චාරණය වෙන්නේ. මාෂිසෝයෝ මේ අකුර කියවන්නේ කොහොමද මේ සයන්න එක්ක ඔයන්න නම් සෝ සයන්නත් එක්ක ඔයන්න අපි සාමාන්‍ය විදිහට ශබ්ද කරන්නේ කොහොමද සෝ කියලානේ. එතකොට සෝ එකෙන් හල් ශබ්ද බර කරලා කියවන්න. එතකොට කොහොමද එතන ශබ්ද වෙන්නේ? සෝ කියලා තමයි ශබ්ද වෙන්නේ. එතකොට මාෂිසෝයෝ මාෂිසෝයෝ කියලා තමයි ශබ්ද වෙන්නේ. මේකත් බලන්න මේක නම් මේ මයන්නේ කොයන්නේ තියෙන. එතකොට මෝ කියලා ශබ්ද. එතකොට මොෂිස්සෝයෝ මේ උඩ වචනේ වගේමනේ. එතකොට මොෂිස්සෝයෝ කියලා තමයි උච්චාරණය වෙන්නේ. මොෂිස්සෝයෝ මේ සයන මෙතෙන්ට යනවා. මේ සයන දෙකම මෙතෙන්ට ගෙනිහින් තමයි කියවන්නේ. හරිද? මොෂිස්සෝයෝ. ඉතින් චෙමිස්සෝයෝ. චෙමිස්සෝයෝ. හරි ඒ විදිහට එතකොට එක සමාන ව්‍යංජන දෙකක් තිබ්බොත් ඒ ව්‍යංජන දෙකම අපි ඉස්සරහට ගෙනහිල්ලා තමයි උච්චාරණය කරන්න ඕනේ. හරි ඊළඟ එක බලන්න තුන්වෙනි අවස්ථාව. හරි එතකොට ඔයාලට මතක ඇති අපි හල් අකුරු ඉගෙන ගත්තේ තව හල් අකුරු જાතියක් තිබ්බා. හරිද එතකොට අකුරක් යට එක සමාන ව්‍යංජනයක් හරි එක ව්‍යංජනයක් හරි තියෙනවා නම් අපි ඒවට කිව්වේ මොනවද? සාමාන්‍ය හල් අකුරුනේ. එතකොට අපි අර කලින් කිව්වේ සාමාන්‍ය හල් අකුරු. එතකොට මෙන්න මේ අකුරක් යට මෙතන බලන්න. එකිනෙකට වෙනස් ව්‍යංජන දෙකක් නේද තියෙන්නේ මේ ලයන්න කයන්න නයන්න චයන්න මේ විදිහට වෙනස් ව්‍යංජනනේ තියෙන්නේ. එතකොට මේවා මොනවද? සංයුක්ත හල් අකුරු. එතකොට අකුරක් යට වෙනස් ව්‍යංජන දෙකක් තිබ්බොත් අපි දැන් කලින් එකේ නම් අර එක සමාන ව්‍යංජන දෙකක් තියෙද්දි ඒ ව්‍යංජන අකුරු දෙකම අපි ඉස්සරහට ගෙනහිල්ලා උච්චාරණය කරානේ. හැබැයි මෙතන අපිට මේ ව්‍යංජන අකුරු දෙකම ඉස්සරහට ගෙනහිල්ලා කියවන්න බෑ. එහෙම අකුරු කියවන්නේ නැහනේ. එතකොට අකුරක් යට මේ විදිහට එකිනෙකට වෙනස් ව්‍යංජන දෙකක් තියෙනකොට අපි කරන්න ඕනේ මේ පළවෙනි ව්‍යංජනය තියෙන්නේ. එතකොට පළවෙනියට තියෙන ව්‍යංජනය අපි මෙතනම හල් අකුර විදිහට ඉතුරු කරනවා. ඉතුරු කරලා මේ දෙවෙනි ව්‍යංජනයේ විතරක් අපි ඉස්සරහට ගෙනහිල්ලා තමයි කියවන්න ඕනේ. එතකොට කොහොමද බලන්න වචනේ කියවෙන්නේ? ඉල් මෙතන ලයන් ඉතුරු වෙනවනේ. එතකොට ඉල් කියලා මෙතන ශබ්ද වෙනවා. එතකොට ඉල් ඊට පස්සේ මේ කයන්න ඉස්සරහට යනවනේ. එතකොට කොහොමද ශබ්ද වෙන්නේ? ගෝ කියලා. එතකොට ඉල් ගෝ යෝ කියලා තමයි වචනේ කියවෙන්නේ. ඉල් ගෝයෝ. ඉල් ගෝයෝ. ඒ විදිහට බලන්න මේ වචනේත් එතකොට කොහොමද කියවෙන්නේ? මෙතන නයන්න හල් විදිහට ඉතුරු වෙනවා. චයන්න විතරක් ඉස්සරහට යනවා. එතකොට කොහොමද කියන්නේ? අන් ජායෝ. අන්ජායෝ. දැන් මෙතන මේ චයන්න වලට මතක ඇති මෙතෙන් දෙනකොට ච අපි ජයන්නටනේ ශබ්ද කරන්නේ. එතකොට ජයන්නත් එක්ක යන්නේ කියලා තමයි බලන්න ඕනේ. එතකොට අන්ජායෝ. අන්ජායෝ කියලා තමයි වචනේ උච්චාරණය වෙන්නේ. එතකොට මෙතන ඔයාලා මතක තියාගන්න හරි ලේසි. එකිනෙකට වෙනස් ව්‍යංජන දෙකක් තිබ්බොත් අපි මොකද්ද කරන්න ඕනේ? පළවෙනියට යෙදුණු ව්‍යංජනය හල් අකුරු විදිහට
උච්චාරණය කරන. ඒතර පළවෙනියට තියෙන ව්‍යංජනය හල්ලකුරු විදියට උච්චාරණය කරනවා. දෙවෙනියට තියෙන ව්‍යංජනය විතරක් අපි මේ ශබ්දයක් නැති ව්‍යංජනය සමග එකතු කරලා උච්චාරණය කරනවා. එතකොට පළවෙනි ව්‍යංජනය හල්ලකුරු විදියට ඉතුරු කරනවා. දෙවෙනි එක විතරක් අපි ඉස්සරහට ගෙනහිල්ලා උච්චාරණය කරනවා. කෙටියෙන් මතක තියාගන්න. හරි. මේ විදිහට බලන්න මේ වචන ටිකත් කියවලා බලන්න. එතකොට කොහොමද කියවෙන්නේ? සල් මායෝ මේ මයන්න මෙතෙන්ට යනවා. එතකොට මයන්නත් එක්ක යන්න නම් මා. එතකොට සල් මායෝ. මේකත් බලන්න කොහොමද කියවෙන්නේ? චල් බායෝ. මේ පයන්න මෙතෙන්ට යන. එතකොට චල් බායෝ. චල් බායෝ. ඊට පස්සේ මේකත් නොල් බෝයෝ. නොල් බෝයෝ. නොල් බෝයෝ කියලා තමයි උච්චාරණය වෙන්නේ. ඊළඟ එකත් චොල් චොල් මෝයෝ. චොල් මෝයෝ. එතකොට මේ විදිහට තමයි උච්චාරණය වෙන්නේ. හරි. එතකොට ඔයාලට ඔතන අවස්ථා තුනයි මතක තියාගන්න තිබ්බේ. එකක් තමයි අකුරක් යට එක ව්‍යංජනයක් හල් අකුර විදිහට තියෙන අවස්ථාව. මේ විදිහට අකුරක් යට එක ව්‍යංජනයක් හල් අකුර විදිහට තිබ්බොත් අපි මොකද්ද කරන්න ඕනේ? මේ ව්‍යංජනය මෙහෙම ඉස්සරහට ගෙනිහිල්ලා ශබ්ද කරනවා. ඉස්සරහට ශබ්දයක් නැති ව්‍යංජනයත් එක්ක එකතු කරලා උච්චාරණය කරනවා. ඊට පස්සේ එක සමාන ව්‍යංජන දෙකක් තිබ්බොත් මොකද කරන්නේ? මේ ව්‍යංජන දෙකම ඉස්සරහට ගෙනිහින් තමයි උච්චාරණය කරන්නේ. ඊළඟට ඊළඟ අවස්ථාව තුන්වෙනි අවස්ථාවේදී අර වෙනස් ව්‍යංජන, ඒ කියන්නේ සංයුක්ත හල් අකුරක් තිබ්බොත් කොහොමද කරන්න ඕනේ? පළවෙනි ව්‍යංජනේ ඉතුරු කරනවා, දෙවෙනි ව්‍යංජනේ විතරක් අපි ඉස්සරහට ගෙනහිල්ලා උච්චාරණය කරනවා. හරි. එතකොට ඕක තමයි මූලික උච්චාරණ නීතිය. මෙතනින් එහාට අපි කතා කරන්නේ මේ කතා කරපු උච්චාරණ නීතිය වෙනස් වෙන විශේෂ අවස්ථා කිහිපයක් තියෙනවා. හරි. අපි ඊළඟ වීඩියෝ එකේදී එතකොට මේ හල් අකුරු ආදේශ වීමේදී ඇති විශේෂ අවස්ථා ගැන කතා කරමු. හරි. ඊළඟ කොටසේදී අපි මේ කතා කරපු උච්චාරණ නීතියේ හල් අකුරු ආදේශ කිරීම කොටසේ තියෙන විශේෂ අවස්ථා. ඒ කියන්නේ අපි කතා කරපු අවස්ථාව වෙනස් වෙන තැන් කිහිපයක් තියෙනවා. එතකොට ඒ අවස්ථා ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. හරි. එතකොට ඔයාලා මේ වීඩියෝ එක නවත්තලා නෝට් එක ලියා ගන්න ඕනේ. ලියා ගන්න. හරි.